කවුරු නිසාද මානසිකව වැටුනේ? ගෑල්ලමකින්ද මං ගොඩක් ආදරේ කරා. ඒ ආදරේ එයා බාල්දු කරා. කවදාක්වත් දැනෙන ආදරයක් බාල්දු කරන්න එපා මම නම් කියන්නේ. මොකද මේ මිනිස්සයා විඳවන විදිය ඒ බාල්දු කරන මිනිහට දැනෙන්නේ නැහැ. දැන් ඔයා එක්කෙනෙක්ට ආදරේ කරනකොට එයා ඔයා මගහරිනකොට ඔයාට දැනෙන වේදනාව, ඒ වේදනාව ඒ මගහරින කෙනාට දැනෙන්නේ නැහැ. මාස 9ක් ආදරේ කරා අපේ වැඩපොළ හිටියේ. එයා මාත් එක්ක පොඩි ප්‍රශ්නයක් වෙලා ගාමට් එක අහක් වුණා. සති දෙකක් ගියේ නැහැ. එයා නිකන් කෝල් එකක්වත් මැසේජ් එකක්වත් නැහැ. නිකන් මගහරිනවා අනම්මනම් සීන් එක මම හොයලා බලද්දි පොඩි සීන් එකක් තියෙනවා. ආදරේ කරන කෙනා මගහැරියොත් කවදාකවත් පස්සෙන් යන්න බෑ. ඒක ආයේ හම්බෙන්නේ නැහැ. එයා ඔයාට ආදරේ කියලා කිව්වද? ආදරේ කියලා කිව්වා කටින්. හිතින් නම් ආදරේ කරාද කියලා මම දන්නේ නැහැ ඇත්තටම. කොල්ලෝ සාමාන්‍යයෙන් අඬනවා. ඇත්තටම කවුරුත් කොල්ලෝ ඉස්සරහා පේන්නේ ඉස්සරහා අඬන්නේ නැහැ නේ දුක කී. ඒ වුණාට කෙල්ලොන්ට එහෙම නැහැ. කෙල්ලොන්ට යාළුවෝ ඉන්නවා දුක කියන්නේ ඉන්නවා. කොල්ලෙක් සාමාන්‍යයෙන් කාමරයකට තනි වෙලා ඒ දුක කොල්ලෙක්ගේ කාමරේ බිත්ති හතර දන්නවා. බිත්ති හතරට කතා කරන්න පුළුවන් නම් අනිවාර්යෙන් කියනවා බිත්ති හතර කොල්ලා කොහොම මානසික මට්ටමක ඉන්නවද කියලා. කෙල්ලෝ ඒක දන්නේ නැහැ. කෙල්ලෝ අද ඉන්නවා හෙට නැති වෙනවා. සාමාන්‍යයෙන් කොල්ලන්ට කියන්නේ අවදාක්වත් දැන්